LTT ත්‍රස්තවාදීන්ට සිවිල් ජනතාවගෙන් ප්‍රහාර. LTT වද හිංසා ඉවසාගත නොහැකි යුදමුක්ත කලාපයේ සිටින සාමාන්‍ය වැසියන් කොටි සමාජිකයන්ට පොළු මුගුරු වලින් පහර දීමට පෙළඹී ඇතැයි දිවිගලවාගෙන හමුදා පාලන ප්‍රදේශයට පැමිණි ජනතාව ප්‍රකාශ කරති. 500ක් විතර දුවගෙන ගියා එතනින් යන්න කඩාගෙන යන්නම් අපි හමුදාවේ ඉන්න තැනට කියලා ඒගොල්ලන්ට වෙඩි තියලා ඒගොල්ලෝ සෑදෙනෙක් එතන වැටුණා ඊට පස්සේ අපි ඇම්බුලන්ස් එකේ පටවනකොට අපි නැගලා ආවා මොනවා වුණාද කියන එක මට දෙන්නේ නැහැ ගොඩක් තුවාල වෙලා හිටියා ඒගොල්ලෝ මේ වැටිලා දැන් ඒගොල්ලෝ අපි ඉන්න තැනට ඇවිල්ලා තමයි ගොඩාක් හිරිහැර කරන්නේ දැන් අපේ මැද තමයි ඒගොල්ලෝ ඉඳගෙන අපිට එහාටත් යන්න දෙන්නේ නැතුව මෙහාටත් යන්න දෙන්නේ නැතුව උන්ට යන්න තැනක් නැති හින්දා අපේ ළඟට වෙලා අපිට හිරිහැර කර කර ඉන්නවා. ඉතින් අපේ මිනිස්සු මොකුත් කරන්නේ නැහැ කියලා ඔක්කොම පීයවල් ලොකු ලොකු පොල්ලවල් අරගෙන ගිහින් ළමයි අම්මලා තාත්තලා සේරම මේ ඊයේ පෙරේදා ගිහින් ගහලා දෙපාර තුන් පාරක් විතර මරලා තියෙනවා. ඒගොල්ලෝ පෙන්නලා ඉවරලා අරගෙන ගිහින් හිරේ දහලා තියෙනවා ඒගොල්ලන්ව. மேல கிவிர் வரைக்கு உங்களுக்கு கிவிர் அடிக்குமண்டு අපිට LTTෙන් ගොඩක් හිරිහැර වුණා. LTTෙන් ඇවිත් අවුරුදු 14 15 ළමයිනුත් LTTේ බංකර කපන්න අරගෙන යනවා. කිසිම නිදහසක් නැහැ එහෙ අපිට. ඒ හින්දා අපි රජයෙන් මුදාගත් ප්‍රදේශයට එන්න තීරණය කළා. මේ ආවට පස්සේ හමුදාවේ අය අපිට හොඳට සැලකුවා. අපි හොඳින් රැක බලා ගන්නවා. ඒක පුලියෙන් ගොල්ලෝ ඊයේ දින තුලදී පමණක් ග්‍රීන් ඕෂන් නෞකාවෙන් පුල්මුඩේ ප්‍රදේශයට පැමිණ ආරක්ෂක හමුදාවට බහර වූ සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 537කි. ඉන් 239 දෙනෙක් පලා යමින් සිටියදී LTT ප්‍රහාර වලින් තුවාල ලබා සිටියහ. ඔවුන්ට නාවික හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන් පුල්මුඩේ ඉන්දිය අතරමැදි රෝහල වෙත යොමු කර ඇත. සිවිල් වැසියන් පුල්මුඩේ ප්‍රදේශයට ළඟා වෙද්දී දින 24ක් වයස ඇති ලදරුවෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.